guys, අදම මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඔයාලා ගෑස් හෝස් එකක් එහෙම නැත්නම් ගෑස් ලිපට සම්බන්ධ කරන බටයක් වෙළඳ පොලේ මිලදී ගත්තී මොනවාද බලන්න ඕන කරුණු කියලා. ඉතින් අපි වීඩියෝ එකට ගිහිල්ලා බලමු මොනවාද ඒ කරුණු කියලා. ඉතින් වීඩියෝ එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න. මම වීඩියෝ එකේදී ඔයාලට පැහැදිලි කරලා දෙන්නම්. අනිවාර්යයෙන්ම හොඳ කල්පවතින බටයක් සහ ආරක්ෂාකාරී තත්ත්වයෙන් යුතු ප්‍රමිතියෙන් යුතු බටයක් කොහොමද හරියටම නිවැරදිව වෙළඳ පොලේ මිලදී ගන්නෙ කියලා. අදත් අලුත් වීඩියෝ එකක ඔයාව ඉතාම සාදරයෙන් පිළිගන්නවා රෙපෑ විසාන් මගේ YouTube channel එකට. ඉතින් මෙන්න මේ වගේ තාක්ෂණික වීඩියෝස් තමයි මම මෙන්න මේ channel එකෙන් කතා කරන්නේ සහ ඔයාලගේ නිවසේ මොනවා හරි ඔයාලා නිතරම පාවිච්චි කරන උපකරණ වල මොනවා හරි රිපෙයාර් එකක් වගේ දෙයක් ආවොත් කොහොමද කොහෙටවත් යන්නේ නැතුව සරලවම ඔයාටම හදාගන්න කියලා මම මෙන්න මේ channel එක වැඩිදුරට කතා කරනවා. ඉතින් මෙන්න මේ වගේ වීඩියෝස් බලන්න කැමති කෙනෙක් නම් ඔයා අනිවාර්යයෙන්ම channel එක subscribe කරලා අපිත් එක්ක එකතු වෙන්න bell notification එක click කරලා all දාලා තියාගත්තොත් මම වීඩියෝ එකක් අප්ලෝඩ් කරපු ගාම ඔයාට notification එකක් විදියට ඔයා ළඟටම මම දානේ වීඩියෝ එක ගෙන්න ගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් guys මෙන්න මේ විදියට තමයි සාමාන්‍යයෙන් වෙළඳ පොලේ ඔයාලට අවශ්‍ය කරන ඒ ගෑස් හෝස් තියෙන විදිහ. මීට අමතරව ඔයාලා දැකලා ඇති ට්‍රාන්ස්පරන්ට් ඒ කියන්නේ විනිවිද පේන බටයකුත්. ඉතින් මම වීඩියෝ එක අන්තිමට කියන්න මොකද්ද මෙන්න මේ බටය සහ අර ඉස්සෙල්ලා කිව්ව විනිවිද පේන බටේ අතර වෙනස මොකද්ද කියලා. ඉතින් මෙන්න මේ බටය ගත්තොත් ඔයාලා බලන්න ඕන ඉස්සෙල්ලාම මෙන්න මේ බටේ අතට අරගෙන මෙන්න මේකේ ශක්තිය කොහොමද කියලා. ඉතින් සාමාන්‍ය මේක අතට අරගෙන මෙහෙම ටිකක් ඔයා හොඳට ඇතුළට ඔබලා බලන්න මේකේ ඝනකම කොහොමද කියලා. ඉතින් සමහර හෝස් තියෙනවා මේක මෙහෙම ඔබද්දි කෙලින්ම ඒ කියන්නේ පොඩ්ඩක් එබුවත් සාමාන්‍යයෙන් මෙන්න මෙහෙම ඇකිලෙනවා. ඒ කියන්නේ ඇතුළට යනවා. ඉතින් ඒ වගේ බට මිලදී ගන්න එපා. මොකද ඒවා වැඩි කල් පාවිච්චි කරන්න බෑ. මොකද ඒවා ලොකු ඝනකමක් නෑ. ඉතින් ඔයා බටේ ගනිද්දි ඒ කොනකින් අල්ලලා මෙන්න මේ වගේ හොඳට බලලා බලන්න මේ බටේ ඇතුළට එබෙනවද කියන එක. ඉතින් එහෙම ගොඩාක් එබෙනවා නම් ඉන්නේ බට මිලදී ගන්න යන්න එපා. මොකද ඒ වගේ ඉස්සෙල්ලා කිව්වා වගේ ආයු කාලය ගොඩක් අඩුයි. ඊට අමතරව මෙන්න මේ බටේ ඔයා එහෙම හයිය නැති බටයක් අරගෙන මෙන්න මේ බටේ ලිපට සෙට් කරද්දී ලිපේ පිටිපස්සට ඔයා මේක සෙට් කරනවානේ. සෙට් කරද්දී ඒකේ ලිපෙන් මෙන්න මේක මෙන්න මේ බටේ මෙන්න මේ විදිහට පල්ලෙහාට මෙන්න මේ බටේ පල්ලෙහාට යද්දී ඒ කර මුලින් මෙන්න මේ බටේ මෙහෙම නැවීමේ හැකියාවක් තියෙනවා. ඔයා අර විදිහේ ටිකක් එබෙන සුළු බටයක් ගත්තොත් ඉතින් ඒ දේ ගැන අනිවාර්යයෙන්ම මතක තියාගන්න. එතකොට එහෙම මෙන්න මේ විදිහට බටේ බරට නැවුනහම වෙන්නේ මෙතනින් ගෑස් යන මෙන්න මෙහෙම නැවුනොත් එන්න මේ කර මුලින් ගෑස් යන ලිපට ගෑස් යන ප්‍රමාණය අඩු වෙනවා. එතකොට ලිප පත්තු වෙන්න ගොඩක් බාධා වෙනවා. ඉතින් එන්නේ ගැනත් සැලකිලිමත් වෙන්න ඔයා වෙළඳ පොලෙන් මෙන්න මේ බටයක් මිලදී ගනිද්දී. හරි guys, ඉතින් ඔයා ඊළඟට බලන්න ඕන වැදගත්ම දේ තමයි මෙන්න මේ හෝස් එකේ මෙන්න මේ ගෑස් හෝස් එකේ තියෙන ලේයර් ගාන. ඒ කියන්නේ මෙන්න මේ ගෑස් හෝස් එක වට වෙලා තියෙන ස්තර ගාන කොහොමද කියලා. ඉතින් ඔයාලට මේ ගෑස් හෝස් එකේ නම් පේනවා මෙතන තැඹිලි පාට එක ලේයර් එකක් සහ ඊට ඇතුළතින් කළු පාට එක ලේයර් එකක් ගිහිල්ලා තියෙනවා. ඉතින් මෙන්න මේ ගෑස් හෝස් එක ඩබල් ලේයර් ගෑස් හෝස් එකක් ඔයාලට පේනවා. ආයෙත් මම කියන්න මෙන්න මේ වටේ ඔයාලට පේනවා තැඹිලි පාට එක ලේයර් එකක් ගිහිල්ලා තියෙනවා සහ ඊට අමතරව මෙන්න මේ ඊට ඇතුළෙන් කළු පාට ලේයර් එකක් මෙන්න මේ ගෑස් හෝස් එකේ ගිහිල්ලා තියෙනවා. එතකොට මේක ඩබල් ලේයර් ගෑස් හෝස් එකක් වෙනවා. ඉතින් ඔයා අනිවාර්යයෙන්ම මෙන්න මේ ලේයර් ගාන බලන්න ඕන. මොකද මෙන්න මේ ලේයර් ගාන වැඩි වෙනවා කියන්නේ මෙන්න මේ ගෑස් හෝස් එකේ තියෙන ආරක්ෂාකාරී බව සහ මේකේ කල්පෑත්ම
වැඩි වෙනවා මොකද මේකේ ලේයර් දෙකකට වැඩියේ ලේයර් 3කින් සමන්විත හෝ 4කින් සමන්විත ගෑස් හෝස් එක සාමාන්‍යයෙන් කල්පෑත්ම ශක්තිය සහ ආරක්ෂාකාරී බව වැඩි නිසා. ඉතින් මම ඒක රූප සටහනකින් ඔයාලට පෙන්නන්නම්. සාමාන්‍යයෙන් වෙළඳ පොලේ ගත්තොත් මෙන්න මේ මම ඉස්සෙල්ලා පෙන්නපු ගෑස් හෝස් එක සහ මෙතන මෙන්න මේ වගේම තැඹිලි පාට එක ලේයර් එකකුත් මෙන්න මේ වගේ කළු පාට එක ලේයර් එකකුත් සහ ඊට මෙන්න මේ කළු පාට ලේයර් එකට ඇතුලින් තවත් මෙන්න මේ වගේ සුදු පාට ලේයර් එකකුත් තියෙන විදිහට ගෑස් හෝස් වෙළඳ පොලේ දැන් මිලදී ගන්න තියෙනවා. ඉතින් මෙන්න මේ වගේ ලේයර් තුනක් තියෙන මෙන්න මේ ගෑස් හෝස් එක වඩාත් හොඳයි මොකද ඒකේ ආරක්ෂාකාරී බව ගොඩක් හොඳ නිසා. ඉතින් තව කාරණාවක් කියන්න ඕන. මෙන්න මේ වගේ ලේයර්ස් ගන්න වැඩි වෙද්දි ඔයා හිතන්න මෙන්න මේ වගේ තැනකින් හෝ මෙන්න මේක සාමාන්‍ය බිම හරි කොයි හරි බිත්තියක හරි ගෑවුණා කියන්නකො. එතකොට මේක සාමාන්‍යයෙන් කොහේ හරි පොඩියට හරි මෙන්න මේ ගෑස් හෝස් එක පළුද්දක් වුණත් ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. මෙන්න මේ වගේ ලේයර් 3ක් තියෙන නිසා ලේයර් දෙකකින් මේකට මෙන්න මේ ගෑස් හෝස් එක වට වෙලා තියෙන නිසා මෙන්න මේකේ ඇතුලේ තියෙන ඒ කියන්නේ මේ ලිපට යන ගෑස් මෙන්න මේ ලේයර් දෙක නිසා ඉතුරු ලේයර් දෙක නිසා පිටතට එහෙම වළක්වනවා. ඉතින් ඒකත් ලොකු වාසියක් වෙනවා මෙන්න මේ ලේයර් ගාන වැඩි වෙන තරමට. ඉතින් මම ආයේ ඒ දේ කියන්න මෙන්න මෙතන තියෙන පිටතම තියෙන ලේයර් එක මෙන්න මේ පිටතම තියෙන ලේයර් එක මොනවා හරි ඩැමේජ් වුණොත් ඒ කියන්නේ සාමාන්‍ය සීරීමකට හරි භාවිතයත් එක්ක එක දේවල් සිද්ධ වෙන්න පුළුවන්. ඉතින් ඔයා හිතන්න මේක පිටින්ම ඩැමේජ් වුණොත් මෙන්න මේ ලේයර් එක සහ මෙන්න මේ ලේයර් එකෙන් මෙන්න මේ ඇතුලේ තියෙන ගෑස් ටික එළියට යාම වළක්වනවා. ඒ නිසා ඔයා අනිවාර්යයෙන් මිලදී ගද්දී මෙන්න මේ ලේයර් දෙක ගැන අනිවාර්යයෙන්ම සැලකිලිමත් වෙන්න. ඉතින් guys අන්තිමට මම කියන්න මොකද්ද මෙන්න මේ තැඹිලි පාට හෝස් එකේ සහ විනිවිද පේන ට්‍රාන්ස්පරන්ට් හෝස් එකේ තියෙන වෙනස කියලා. ඉතින් ඒක ගත්තොත් මෙන්න මේ තැඹිලි පාට හෝස් එක සාමාන්‍ය මෙන්න මේ මම ඉස්සෙල්ලා කිව්වනේ මෙන්න මේ ලේයර් ගාන වැඩි වෙන තරමට මේකේ බර ටිකක් වැඩි වෙනවා. ඉතින් මෙන්න මේකේ බර වැඩි වුණාම සාමාන්‍යයෙන් ඔයා හිතන්නකෝ හයි ප්‍රෙෂර් වගේ ලිපකට මෙන්න මේක සාමාන්‍ය වගේ ටැප් එකක් වගේ තියෙන්නේ. එන්නේ වගේ ටැප් එකකට මෙන්න මේ බර වැඩි හෝස් එකක් ගැහුවොත් වෙන්නේ මම අර ඉස්සෙල්ලාම කිව්වා වගේ මෙන්න මේක මෙන්න මෙහෙම නැවෙන්න පුළුවන්. මෙන්න මේ ගෑස් හෝස් එකේ බරට මේක පල්ලෙහාට එල්ලෙද්දි. ඉතින් එන්න ඒක වළක්වන්න තමයි අන්න සුදු පාට ට්‍රාන්ස්පරන්ට් විනිවිද පේන හෝස් එක ඇවිල්ලා තින්නේ. ගොඩක් ඒ හෝස් එක පාවිච්චි වෙන්නේ හයි ප්‍රෙෂර්. එහෙම නැත්නම් මෙන්න මේ රූප සරහනේ පේනවා වගේ ලිප් වලට පාවිච්චි කරන්න. ඉතින් සාමාන්‍යයෙන් ඒක හදලා තියෙන්නේ මෙන්න මේ වගේ ලේයර් ඒ කියන්නේ ලේයර් වලින්ම තමයි මෙන්නේ. හැබැයි ඒකේ තනි ලේයර් එකක් ටිකක් ලොකු ඝනකමකට දාලා ඒක තනි ලේයර් එකක් ලොකු සාමාන්‍ය ටිකක් ලොකු ඝනකමකට දාලා ඊට ඇතුළතින් නයිලෝන් දැලක් වගේ එලලා තියෙනවා. ඔයාට ඒක දැක ගන්න පුළුවන්. ඒ ශක්තිමත් භාවය ඇතිකරන්න ඇතුලේ නයිලෝන් එන්නේ ගෑස් බටේ දාලා තියෙනවා. එතකොට වෙන්නේ ඒකේ ශක්තිමත් භාවය තියෙනවා. එතකොට ඒක ටිකක් සැහැල්ලු වගේම ශක්තිමත් භාවයක් තියෙන නිසා ඒක ගොඩක් ගන්නවා. මම ඉස්සෙල්ලා කිව්වා වගේ හයි ප්‍රෙෂර් ලිප් වලට පාවිච්චි කරන්න. ඊට අමතරව ඒවා නෝමල් ලිප් වලටත් ගන්නවා. ගෙවල් වලටත් පාවිච්චි කරනවා. ඒක ගැටලුවක් වෙන්නේ නැහැ. මොකද ඒකේ ප්‍රමිතීන් කොහොමත් එකයි. මෙන්න මේ තැඹිලි පාට හෝස් එකේ සහ ඉන්නේ ට්‍රාන්ස්පරන්ට් එහෙම නැත්නම් විනිවිද පේන හෝස් එකේ ප්‍රමිතීන් දෙකම එකයි. නමුත් අර වෙනස තියෙන්නේ මේකේ ලේයර් ගාන වැඩි වෙද්දී බර වැඩි වෙනවා. අර
ට්‍රාන්ස්පේරන්ට් හෝස් එකේ ටිකක් වැඩි ඝනකමකට ලේයර් එක දාලා තියෙන. එතකොට ඒකේ සම්පූර්ණ ලේයර්ස් ගන්න ගත්තොත් දෙකක් වගේ තමයි තියෙන්නේ. එතකොට නයිලෝන් කියන එක සාමාන්‍යයෙන් ශක්තිමත් වුණාට ඒක බර දෙයක් නෙමෙයි. ඉතින් එන්නේ විදිහට ඒක හදන නිසා ඒ බටේ ගොඩක් බර අඩුයි. ඉතින් ඔන්න ඕකයි තැඹිලි පාට හෝස් එකේ සහ එන්නේ ට්‍රාන්ස්පේරන්ට් හෝස් එකේ තියෙන වෙනස. ඉතින් guys ඔන්න ඔය ටික තමයි මට අද මෙන්න මේ වීඩියෝ එකෙන් ඔයාලට දැනුවත් කරන්න ඕන උනේ. මෙන්න මේ ගෑස් හෝස් එකක් සහ හරියට නිසි ප්‍රමිතිය යුතු ගෑස් වල කියන්නේ ගෑස් ලිපට එන බටයක් හරියට කොහොමද වෙළඳ පොලෙන් මිලදී ගන්න ඕනේ කියලා. ඉතින් වීඩියෝ එක අන්තිම වෙනකන් හිටියනම් හොඳ දැනුමක් ලබා ගන්න ඇති කියලා මම විශ්වාස කරනවා. ඉතින් මෙන්න මේ වගේ වීඩියෝ එකකින් ආයෙ හම්බ වෙනකම් ඔයා stay safe, goodbye.